ඔයාලා මේ අවුරුද්දේ JLPT එක්සෑම් එකට ෆේස් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ 2026 ජූලි මාසේ JLPT එක්සෑම් එකට ෆේස් කරනවා නම් ඔන්න ඔයාලට ඇප්ලිකේෂන් කෝල් කරනවා මාර්තු මාසේ කියන්නේ මේ මාසේ JLPT 2026 ජූලි මාසේ එක්සෑම් එකට. මේකෙදී ජපානයේ ඉන්න කෙනෙක් නම් ඔයා දැන්ට ජපානයේ ජීවත් වෙනවා නම් ඔයාට මාර්තු මාසේ 17 වෙනිදා ඉඳන් JLPT එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් ඔයාට මාර්තු 15 වෙනිදා ඉඳන් JLPT එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ජපාන වල මාර්තු 17 ඉඳලා අප්‍රේල් 7 වෙනිදා වෙනකන් JLPT එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙනවනේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ වෙනකොට ලංකාවෙන් නම් ඔයාලා JLPT එක්සෑම් එකට ඇප්ලයි කරන්නේ ලංකාවේ ඉක්මනට ඇප්ලයි කරන තරමට හොඳයි. මොකද ළමයි ලිමිට් කරනවා. ළමයි ටික පිරුණාම එයාලට අවශ්‍ය ප්‍රමාණය පිරුණාම අනිවාර්යෙන් ඩෙඩ්ලයින් එකට කලින් ක්ලෝස් කරනවා එක්සෑම් එකට ඇප්ලයි කරන්න බෑ. ඒක නිසා විශේෂයෙන්ම ලංකාවේ දැනට ජීවත් වෙන ඔයාලා ලංකාවෙන් JLPT එක්සෑම් එකට ඇප්ලයි කරනවා නම් විශේෂයෙන්ම N5 N4 කියලා කියන ලෙවල්ස් වල අය ඉක්මනටම ඇප්ලයි කරන තරමට හොඳයි. ඒ වගේම N3 කරන අය මොකද ළමයි ලිමිට් කරලා තියෙන නිසා ඔයාලා ඉක්මනට ඇප්ලයි කරන තරමට ඔයාලට ඉක්මනට ඇප්ලිකේෂන් එක දාගන්න පුළුවන්. ඩෙඩ්ලයින් එක ක්ලෝස් කරලා නැති වුණත් ඔයාලට සත් දෙක වගේ ප්‍රමාණයක් තිබුණත් ඩෙඩ්ලයින් එක ක්ලෝස් කරලා නැති වුණත් ළමයිගේ ලිමිට් එක ෆිල් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්සෑම් එක ඇප්ලයි කරන්න බෑ ක්ලෝස් කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ඇප්ලයි කරනකොට ඉක්මනට ඇප්ලයි කරන්න. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න කෙනෙක් ඒක ජපානයේ ඉන්න අයට ප්‍රශ්නයක් එන්නේ නැහැ.